මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කරන්න ඉන්න සුදුසුම පුද්ගලයා. එවැනි පුද්ගලයෙක් ලෝකේ කොහෙවත් ඔවුන්ට හොයාගන්න බෑ. එක සිතින් මේ රටේ ස්වාධීනත්වය පාවා දෙන්න මේ අපරාධය කරන්න ඔහු සූදානම්. උදාහරණයක් විදිහට ඔහු 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කරා. ඔහුට බලයක් තිබුණෙත් නැහැ. ජනාධිපතිතුමනි බලය තියෙන යුද්ධය හෝ සාමය ප්‍රකාශ කිරීම. ඒකට නීති අනුකූල නොවන විදිහට ව්‍යවස්ථාවට පටහැනීම අත්සන් කරා. ඊට පස්සේ తాවකාලික ආණ්ඩු යෝජනාව අත්සන් කරන්න සූදානම් වුණා. එදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල විරෝධය නිසා තමයි බැරි වුණේ. ඒතර කොල්සිරිමන්තුමා අපේ රටේ නීතිය අනුව කාන්තාවක් දූෂණය කරන්න තත් කරත් ඒක වරදක් නේ. දූෂණය කරන්නම ඕනේ නැහැ. දූෂණය කරත් වරදක්, තත් කිරීමත් වරදක්. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රට බෙදා වෙන් කරලා විනාශය කැඳවන්න සූදානම් වුණා. తాවකාලික ආණ්ඩු යෝජනාව දීලා. මොකද తాවකාලික ආණ්ඩුවට අත්සන් කරපු සුඩානේ ඒ රට බෙදෙනවා. ඒ නිසා හිතාමතා රට බෙදලා මහා සුඩානේ වගේ අවුලක් කරන්න සූදානම් වෙච්ච කෙනෙක්. ඒතර ඔහුට හරිනම් ජනාධිපති කොමිසමකින් ප්‍රජා අයිතිය පවා අහෝසි වෙන්න ඕන. මහා රාජ්‍යද්‍රෝහී ක්‍රියාවකට සූදානම් වෙච්ච කෙනෙක්. ඒක බැරි වුණයි කියලා ඔහු නිර්දෝෂී වෙන්නේ නැහැ නේ. ස්ත්‍රියක් දූෂණය කරන්න ගිහිල්ලා ස්ත්‍රියක් දූෂණය කරන්න ගිහිල්ලා බැරි වුණා දැන් මම නිර්දෝෂයි කියන්නේ කියලා වෙන්නේ නැහැ නේ. ඔහුට ඒ දඬුවම ලැබෙනවා. ඒතර මේක කරන්නම ගියේ. කරන්න බැරි වුණේ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය නිසා. ඒක කරපු රට අද තියෙන්නේ අමුසොහනක් සුඩානේ. එහෙනම් මේ රට එහෙම කරන්න හැදුව කෙනා දැන් ගැලවුම්කාරයා බවට පත් කරනවා.